සඳුදා කියන්නේ මම යුනිවර්සිටි යන දවස. ඉතින් සතිය පටන් ගන්නකොටම මට සඳුදාට ලෙක්චර්ස් 3ක් තියෙනවා. මට සතියට එක දවසයි යුනිවර්සිටි යන්න තියෙන්නේ. ඉතින් මම හිතුවා මම අද යුනිවර්සිටි යන එක ඔයාලට vlog එකකින් අරගෙන එන්න. ඉතින් මම උදේම මුණ හොදලා පොඩි මේකප් එකක් දාලා මෙන්න මේ විදිහට ලෑස්ති වෙන්න පටන් ගත්තා. මේ දවස්වල අපේ ස්ප්‍රින්ග් එක. ඉතින් ඒ හින්දා ගොඩක්ම සීතල නැහැ. ඒ හින්දා මම හිතුවා අද මේ විදිහේ ඩ්‍රෙස් එකක් ඇඳලා උඩින් ජැකට් එක දාන්නේ නැතුව යන්න. හැබැයි මම දන්නේ නැහැ මෙහි මෙල්බර්න් වෙදර් එක එක වෙලාවට එක විදිහයි. සමහර දවසට මම ජැකට් එක ගෙනිච්ච නැති දවසට හරිම සීතලයි. ඉතින් මම ජැකට් එක අතේ ගෙනියනවා කියලා හිතුවා. ඉතින් ඔන්න ඕක තමයි මගේ ෆයිනල් ලුක් එක. ඔන්න ඉතින් දැන් ඔක්කොම වැඩ ටික හරි. දැන් යන්න තමයි තියෙන්නේ. ඉතින් මම කැම්පස් යනකොට කාර් එකේ යන්නේ නැහැ. මොකද අපේ කැම්පස් එක ළඟ පාකින් නැහැ. ඉතින් මට ළඟම ස්ටේෂන් දෙකක් තියෙනවා. එකක් ඩැන්ඩිනොන්, අනික එක යාරමන්. මම අද යන්නේ ගොඩක් වෙලාවට මම යන්නේ යාරමන් ස්ටේෂන් එකට. ස්ටේෂන් එකේ කාර් පාක් එකේ මෙන්න මෙහෙම කාර් එක පාක් කරලා ලොක් කරලා කාර් එකට මම එනකම් පරිස්සමට ඉන්න කියලා මම යනවා ස්ටේෂන් එකට. ඉතින් මෙතන හැම ස්ටේෂන් එකකම වගේ කාර් පාක් එකේ ගොඩක් වෙලාවට සිටි එකට එහෙම නැත්නම් වැඩට යන ගොඩක් අය කාර් එක පාක් කරලා යන්නේ. මොකද කාර් පාක් එක ෆ්‍රී. අපිට උදේ ඉඳලා රෑ වෙනකන් කාර් එක පාක් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ තියෙන මහගිනි දඹේ වගේ තියෙන පඩිපෙළක් නැගලා තමයි මට ස්ටේෂන් එක ඇතුළට යන්න තියෙන්නේ. බලන්නක අහසේ ලස්සන. මොකද මේ දවස්වල අපිට ස්ප්‍රින් එක ඒ හින්දා වැඩි සීතලක් නැහැ. වෙදර් එක හරිම ෂෝක්. ඉතින් ඔන්න ඔය විදිහට මම ස්ටේෂන් එක ඇතුළට ආවා. ඉතින් යන්න කලිනුයි අපි ස්ටේෂන් එකෙන් එළියට යද්දී මෙන්න මෙහෙම අපේ මයිකි එක ටැප් කරලා තමයි අපි යන්න ඕනේ. ඉතින් මං අර කෙළවරටම යනවා ට්‍රේන් එකට නගින්න. ඒ ආසේ බලන්නකො මගේ ලේස් එකක් ලෙහිලා. ඒකට ගැට ගහ ගන්න හදනකොටම මෙන්න බොලේ මගේ ට්‍රේන් එක එනවා. ඉතින් මම ටග් ගාලා ලෑස්තුණා ට්‍රේන් එකට නගින්න. මේක යනවා නවත්තන්නෙත් නැහැ. ඉතින් මං කොහොම හරි ලෙහෙස් එකත් ලෙහාගෙන දුවලා ගිහලා ට්‍රේන් එකට නැග්ගා. ට්‍රේන් එකට නැගලා ආයිනි සීට් එකක් අල්ලගත්තා. ඉතින් ඔන්න ඔහොම තමයි ට්‍රේන් එකේ යනකොට වීව් එක. මෙන්න මේ පේන ස්ක්‍රීන් එකේ අපිට ඊළඟට තියෙන ස්ටේෂන් එක මොකක්ද කියලා වැටෙනවා. ඉතින් ඔන්න ඕකෙන් තමයි මම බලාගන්නේ මට බහින්න තියෙන ස්ටේෂන් එක. ඉතින් මම බහින්නේ පාර්ලිමේන්තු ස්ටේෂන් එකෙන්. පාර්ලිමේන්තු ස්ටේෂන් එකෙන් බැහැලා මෙන්න මේ විදිහට වේ අවුට් එකෙන් එළියට යනවා. ඉතින් අපි මම එන්න කලින් ටැප් කරා වගේම මයික් එක අපි යන්න කලිනොත් මයික් එක ටැප් කරන්න ඕනේ. එහෙම නැත්නම් මෙතන තියෙන වේ අවුට් එකෙන් එළියට යන්න බෑ වගේම ඉස්සරහා ඉන්නවා චෙක් කරන්න අය ගොඩක් වෙලාවට.